Take a moment right here, feeling like it's out gear. Driving towards the sun with a rose and a gun. Feel the wind in my hair, going nowhere I swear. Like an outlaw on the run, dangerous but it's so fun. Running, running, no. ලංකාවේ සුන්දරම තැන් හොයාගෙන යන අද අපේ නැවතුම උනේ පැරණි ඉංග්‍රීසි මන්දිරයක්. ඉතින් මේ තැන ඉතිහාසය, භූගෝලීය වටිනාකම, සුන්දරත්වය ගැන අපි අද ඔයාලත් එක්කලා කතා කරන්නයි යන්නේ. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක මේ Rome Baby Rome. හපුතලේ පිහිටලා තියෙන මේ ඇඩිෂන් බංගලාව ඝන කැලෑවක් අස්සේ හරිම අద్భుත විදිහට තමයි අපිට පේන්නේ. ඉතින් මේ මාලිගාවේ ඉතිහාසය ගැන දැන් අපි බලමු. ඉංග්‍රීසි ජාතික වැවිලිකරුවෙක් වුණු සර් තෝමස් මහත්මයා විසින් තමයි මේ ඇඩිෂන් බංගලාව හදලා තියෙන්නේ. 1927 දී පමණ මේකේ වැඩ ආරම්භ කරලා 1931 දී පමණ මේක වැඩ නිමා කරලා තියෙනවා. ඉතින් එංගලන්තයේ ඔහු ඉපදුණු ගම්මානයේ නමින් තමයි මේ ඇඩිෂන් බංගලාව නම් කරලා තියෙන්නේ. ඒ වගේම එංගලන්තයේ ලීඩ්ස් කාස්ටල් එකේ ආభాෂය ඇතුව තමයි මේ ඇඩිෂන් බංගලාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ බංගලාවේ පැරණි පොත්පත් වලට කතා කරන්න පුළුවන් වුණා නම් එයාලා අවුරුදු 100කට එහා වෙච්ච දේවල් අපිත් එක්කලා කියයි. ඉතින් මේ බංගලාව ඇතුලේ තියෙන පැරණි මේස, ඇඳම් පුටු මේ හැම දෙයක්ම එංගලන්තයෙන් ගෙනාපු දේවල් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ හැම දෙයක්ම සර් තෝමස් මහත්මයාගේ අදහසකට අනුව නිර්මාණය කරපු දේවල් කියලාත් සඳහන් වෙනවා. ඉතින් ඒ කාලේ හිටපු හැම වැදගත් චරිතයක්ම, ඒ කියන්නේ ඒ කාලේ හිටපු හැම ආණ්ඩුකාරවරයෙක්ම වගේ මේ ඇඩිෂන් බංගලාවට ආගිය බව සඳහන් වෙනවා. සර් තෝමස් මහත්මයා විශ්‍රාම ගියාට පස්සේ මේ ඇඩිෂන් බංගලාව අතින් අත මාරු වෙලා ගිහිල්ලා වර්ෂ 1961 දී රෝමානු කතෝලික පල්ලියක් විසින් මේක මිලදී අරගෙන තියෙනවා. ඉතින් අද වෙනකොට මේක පූජකවරුන්ගේ තාපසාරාමයක්. මේ ඇඩිෂන් බංගලාව නිකම්ම නිකම් සංචාරක මධ්‍යස්ථානයක් නෙවෙයි. මේක යටත් විජිත යුගයේ ස්වභාව ධර්මයේ අසිරිය ආධ්‍යාත්මික සුවය එකට කැටිවුණු අත්දැකීමක්. ඉතින් Rome Baby Rome අදට අපි ඔයාලගෙන් සමුගන්නවා තවත් අලුත් දවසක අලුත් තැනක ඉඳන් අපි ආයෙමත් හමු වෙමු. ඉතින් යාළුවනේ එතකන් අපිව subscribe කරලා like කරලා තියාගන්න. Take a moment right here, feeling like it's out gear.